Hi, welcome back to our YouTube channel. ඉතින් අපේ ෆස්ට් vlog එකට හිතුවටත් වඩා ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. අපේ vlog එක බලලා අපිට like කරපු, comment කරපු, අපිට subscribe කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් එකතු වෙන්න අද vlog එකත් එක්ක. අපේ ෆස්ට් vlog එක බලපුවා ගන්නවා අපේ චූටි මැනිකගේ birthday එකට අපි කළුතර යනවා කියලා. ඉතින් දැන් මේ අපි husband ලගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ගෙදර ආවා. ඇවිල්ලා තුන්දෙනාම ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන දැන් මේ ඔන්න සෙල්ලම් කර කර ඉන්නවා චූටි මැනිකත් එක්ක. බබාට මම දවල් කෑම කවන්න තමයි ලෑස්ති වුනේ. හැබැයි මට මෙතනින් එහාට නම් වීඩියෝ කරගන්න උන්නේ නැහැ. මොකද එයා පුටුවෙන් බැස්ස නිසා. අන්න චුට්ටක් රෑ වුණාට පස්සේ තාත්තේ දුවයි බයිසිකල් පදින පටන් ගත්තා. ඉතින් අපේ චූටි මැනික නම් හරිම ආස දෙයක් තමයි වාහනවල ගමන් යන එක. මේකත් ඉතින් එයාට හරිම ජොලි වැඩක්. මොකද එයාගේ පළවෙනි වතාවට මෙහෙම යන්නේ. එයා නම් හරිම ආසාවෙන් මේ ගමන ගියා. මේ නොවැම්බර් මාසේ 10 වෙනිදා. ඔන්න අපි තුන්දෙනාත් එක්ක හවස් වරුවේ චුට්ටක් එළියට ආවා. මොකද දවල්ට එහෙම හරිම රස්නේ මෙහි. අපේ බබාට චුට්ටක් අමාරුයි මේ රස්නේ. ඉතින් ඒ නිසා අවුව චුට්ටක් අඩු වෙනකන් ඉඳලා ඔන්න අපි තුන්දෙනාත් එක්ක එළියට ආවා. ඊළඟට අපි ගියා ෆැබ් එකට මොන හරි කන්න. ඉතින් කළුතර ආවත් අනිවාර්යයෙන්ම මම හස්බන්ඩ්ුයි ෆැබ් එකට යනවාමයි කෑම කන්න. කෑමේම කාලා ඔන්න අපි ආවා. අපි යන්න තවත් ආසම තැනකට. මේ විදිහෙන් අපේ චූටි මැනික හොඳටම නිදිමත් වෙයි. ඔන්න අපි තුන්දෙනාත් එක්කම ආවා බීච් එකට. අපි මේ බීච් එකට ආවේ අවුරුදු දෙකකට විතර පස්සේ. ඉතින් මම නම් යන්න ආසම තැනක් තමයි බීච් එක කියන්නේ. මේ විදිහෙන් නම් අපේ චූටි මැනික හොඳටම නිදි. අපි නැගිටවන්න ගියෙත් නෑ. මොකද එයා ටිකක් තෙහෙට්ටුවෙන් හිටියේ මේ රස්නෙත් එක්ක. අපි ටිකක් වෙලා මෙතන ඉඳලා ෆොටෝස් වීඩියෝස් ටිකකුත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. පේනවනේ මුහුදු හුලං වදින නිසා චූටි මැනික සනීපෙට නිදි. මේ නොවැම්බර් මාසේ 11. ඉතින් බබාගේ බර්ත්ඩේ එකට ඔන්න අපි රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම අරන් ආපු චොකලට්ස් ටික එහෙම අපි ලස්සනට බෑග්ස් වලට දාලා ඒව ලස්සනට පැක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේත් එක්ක නම් අපිට වැඩ කරගන්න එක ලේසි වුණේ නෑ. මොකද තියෙන ඔක්කොම ටික අදිනවා, වීසි කරනවා, හැමෝගෙම මැද වාඩි වෙලා එයාගේ කෝලම් බල බල තමයි ඉතින් අපි වැඩ කරේ. චූටි මැනිකගේ බර්ත්ඩේ ඩෙකොරේෂන් වල බර්ත්ඩේ කේක් එකයි කරේ එයාගේ නෑන්දර දෙන්න. ඉතින් ඒකට අවශ්‍ය වෙන ඩෙකොරේෂන් අයිටම්ස් එහෙම මේ වෙලාවදී අපි ලෑස්ති කරගත්තා. අපි ඉතින් චූටි මැනිකගේ කෝලම් එක්කම රෑ වෙනකම්ම මේ වැඩ කරා. මේ තියෙන්නේ අපි හදාගත්ත gift bag එක. කොහොමද කියලා කියන්නකෝ. අද නොවැම්බර් මාසේ 12. ඒ කියන්නේ අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ එක දවස. ඉතින් අපි උදේම කළුතර බෝධිය වඳින්න එනවා කියලා හිතන් හිටියේ. මට උදේම එන්න බැරි වුණා. මොකද කලින් දවසේ අපි ටිකක් රෑ වෙනකන් වැඩ කරානේ. ඉතින් චූටි මැනිකත් නිදාගත්තා උදේ 10 විතර වෙනකන්. ඉතින් එයා නැගිට්ටවලා උදේ කෑම කවලා අපි ලෑස්ති වෙලා එනකොට උදේ 11 මාට විතර තමයි අපිට බෝධිය වඳින්න එන්න පුළුවන්. ඉතින් ඕන චූටි මැනිකත් එක්කම එකතු වෙලා මල් පූජා කරලා බුදුන් වන්දලා අපි තුන්දෙනාම ගියා කළුතර චෛත්‍යයේ ගර්භය ඇතුළේ බලන්න. මගේ පළවෙනි වතාව තමයි මේ චෛත්‍යයේ ගර්භය ඇතුළට ආව. ඉතින් හරිම නිස්කලංකයි මේ තැන. ඉතින් අපේ චූටි මැනිකත් එහෙට මෙහෙට යන නිසා අපි ඉතින් එයාටත් ඒක නිදහසේ යන්න දීලා බලාගෙන හිටියා. කොතන ගියත් ඉතින් මෙයාගේ කෝලම් වැඩවල නම් කිසිම අඩුවක් නැහැ. පේනවනේ දාංගලේ. කලින් කිව්වා වගේ මෙතන හරියම නිස්කලංකයි. ඉතින් මම ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා ඔන්න ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. මේ විදිහනම් හවස 4:00 වගේ ඇති. ඔන්න චූටි මැනිකගේ නැන්දා පාරටම වැඩ. එයා කප් කේක්ස් හදනවා එන අමුත්තන්ට දෙන්න.
ගෙදර මේ වැඩ වෙන අතරේ ඉතින් අනිත් නැන්දා හොටෙල් එකට ගිහින් හිටියේ ඩෙකොරේෂන්ස් වල කරන්න. අපි චූටි මැනිකගේ බර්ත්ඩේ එක ඩිස්නි ප්‍රින්සස් තීම් එකට තමයි කරේ. ඉතින් ඒ තීම් එකට මැච් වෙන විදිහට ඩෙකොරේෂන්ස්, බර්ත්ඩේ කේක් එක, මේ හැමදේම ලස්සනට යාගේ නැන්දලා දෙන්න කරලා තිබ්බා. මේ තියෙන්නේ චූටි මැනිකගේ බර්ත්ඩේ කේක් එක. ඉතින් අපි ප්‍රින්සස් තීම් එකට මැච් වෙන ඩිසයින් එකක් තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් ඒ තීම් එකට මැච් වෙන විදිහ ලස්සන කේක් එකක් චූටි මැනිකගේ නැන්දා අපිට හදලා දුන්නා. මෙන්න මෙහෙම තමයි බර්ත්ඩේ ඩෙකෝර් සහ බර්ත්ඩේ කේක් එකේ ෆයිනල් ලුක් එක තිබුණේ. මේ වෙලාවෙත් හොඳටම වහිනවා. ඒ නිසා කට්ටිය අපි කියපු ටයිම් එකටම ඇවිත් හිටියේ නෑ. ඉතින් කට්ටිය අඩු නිසා අපි දැම්ම කේක් කපන්නේ නෑ කියලා හිතලා චූටි මැනිකගේ ෆොටෝ ෂූට් එකයි අපි තුන්දෙනාගේම ෆොටෝ ෂූට් එකයි මේ අතර වාරේ අපි කරා. ඔන්න ඉතින් අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ කේක් එක කපන වෙලාවත් ආවා. ඉතින් හැමෝම බර්ත්ඩේ සෝංග් එක කියලා විශ් කරාට පස්සේ අපි ඉටිපන්දම නිවලා බර්ත්ඩේ කේක් එක කැපුවා. ඉතින් මෙයා නම් මේ බලන් ඉන්නේ යට කොයි වෙලේද කේක් කෑල්ලක් කවන්නේ කියලා. මොකද කලින් එයා ඇඟිල්ලෙන් චුට්ටක් අයිසින් අරගෙන කාලා රස පළල තමයි ඉන්නේ. ඉතින් ඒක රස වැටලද කොහෙද? ආයෙත් කොයි වෙලාවෙද කේක් කන්නේ කියලා තමයි ඔය බලාගෙන ඉන්නේ. පේනවනේ හරිම ආසාවෙන් කට ඇරලා කේක් කෑල්ල කන ලස්සන. ඔන්න ඉතින් ඔහම තමයි අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ එක දවස හරිම ලස්සනට ගෙවුනේ. ඉතින් අපේ නෑදෑයෝ යාළුවෝ හැමෝම ඇවිල්ලා හිටියා මේ දවස් ලස්සන කරන්න. ඒත් ඉතින් චූටි අඩුවක් තිබුණා. මොකද මගේ අම්මයි නංගි ලංකාවේ නෙවෙයි පිටරට ඉන්නේ. ඉතින් ඒ දිනට මේ උත්සවයට සහභාගී වෙන්න උනේ නෑ. ඉතින් පුංචි දුකකුත් නැතුව නෙවෙයි. බර්ත්ඩේ කේක් එක කපලා ඉවර වුණාට පස්සේ අපි ෆැමිලි ෆොටෝස් ටික ගත්තා. ඊට පස්සේ බර්ත්ඩේ එකට ඇවිල්ලා හිටපු අයියලා අක්කලාට චූටි මැනිකගේ අතින්ම gift bags ටිකක් බෙදලා දුන්නා. ඔන්නම තමයි ඒ ලස්සන දවස අපි ගත කරේ. මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා. ඉතින් බර්ත්ඩේ එකට පස්සේ දවසේ අපි ගෙදරට වෙලා හිටියේ මොකද දා හොඳටම වැස්ස. ඉතින් ඔන්න අද තමයි අපි කළුතර ඉඳලා නුවරට යන්න පිටත් වෙන්නේ. මේ අපි කළුතර ඉඳලා කොටුවේ ස්ටේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් චූටි දුකකුත් තියෙනවා. මොකද අපි හරිම ලස්සන දවස් 5ක් කළුතර ගත කර අපේ යාළුවෝ නෑදෑයෝ හැමෝත් එක්කම. අපේ චූටි මැනිකත් ඉතින් හරිම සතුටින් තමයි මේ දවස් ටික ගත කරේ. අදට vlog එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඉස්සරහටත් තවත් ලස්සන vlog එකකින් හමු වෙමු. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.